අමාවේ නවාතැනට පැමිණෙන විට රාත්‍රී 7ට ආසන්න වී තිබුණාය. ගමන් මහන්සිය නිසාම ඇය පුටුවක වාඩි වෙද්දී නවාතැනේ මිතුරියන් දෙදෙනාම ඇය විසින් මේස උඩ තිබූ පාර්සලය දිගහරින්නට පටන් ගත්හ. අම්මේ මේකේ සුවඳ අමෝ. නැති බඩගින්නෙකුත් එනවා මේක දිගහරිනකොට. මොනවාද අම්මා හදලා එව්වේ? ඇරලා බලන්න ඉතින්. ඔයාලටත් එක තමයි අරගෙන ආවේ. ගෙමන් හරිමින් යුවතිය පුටුවෙන් නැගී සිටියාය. මාළු ඇඹුල් තියාල්, බටු මෝජු, අක්කලා, වැලි තලප පාර්සල් එකිනෙක දිගහරමින් නවාතැනේ මිතුරියන් තාලයකට පවසද්දී ඔවුන් දෙස බලා අමාවි සිනාසුනාය. ගිහින් නාලා එන්න අම්මා. අපි රැට කෑම හැදුවා. නූඩල්ස් හදලා බිත්තර හොදි හැදුවා. නාලා ඇවිත් කන්න. අපි එතකන් තේ එකක් බොනවා අක්කලා එකක් කාලා. අමාවි රැගෙන අක්කලාවක් සපමින් නිෂා කියද්දී අමාවි හිස සලාගෙන කුඩා කාමරයට ගියාය. රාත්‍රී ආහාරය ගැන අමාවි වේලාසරම නින්දට වැටුණාය. උදෑසනම අවදි වූ ඇය උදෑසන හා අදහවල් ආහාර සකසාගෙන පත් පාර්සල්ද බැඳගත්තාය. උදෑසන 7ට ආසන්න වෙද්දී නවාතැනින් පිට වී ආවන්හල වෙතට ඇය ළඟා විය. විදුරු දොරෙන් ආවන්හල ඇතුළට පා තබන මොහොතේම ඇයට පිටුපසින් දැනුණු විලාදික වෙලවුන් සුවඳ මොහොතකට යුවතියව කලබවා දමන්නට සමත් විය. නොසිතාම ඇය පිටුපසට ගෙල හරවා බැලුවාය. හිතට දැනුණු සිතුවිල්ල නිවැරදිය. සිටියේ තේජාන්ය. ඔහු කුසු බැල්මකින් යුවතිය දෙස බලා තත්පරයක් ඇතුළත ඉවත බලාගත්තේ තම දුරකථනයේ සවනතට තෙරපාගෙනය. ඇමතුමේ හාපසින් තම මිතුරනෙකු ප්‍රශ්නයකට පිළිතුරු නොදුන් තේජාන් හකු තද කරගත්තේය. ඔහු යුවතියව පසු කරගෙන වේගවත් ගමනින් නැවිදගෙන ගියේ සෝපානය දෙසට. සෝපානයට ගොඩ වූ පසුව සෝපානයේ දොර වැසී යන හිඩැසින් ඔහු යුවතිය දෙස තම බැල්ම රඳවා ගත්තේය. ඉන් පසුව ඇමතුමේ රැඳී උන් තම මිතුරාට පිළිතුරු දීමට හඬ අවදි කළේය. ඒ කෝපයෙනි. ඇත්තටම උඩ වැඩ නැත්ත මහේලා කොහෙවත් යන කෙල්ලෙක් ගැන අහමාකී කාලේ කන්නේ. උඹ දන්නවද ඒ කෙල්ල දවස් ගාණක් මට නිදා ගන්න දුන්නේ නැහැ කියලා. ඒකව දකින්නම කියලා හිතවාද දෙනවා තේජාන්. උඹ මට කෑ ගහන්නේ නැත්නම් මං දෙයක් අහන්නද? තේජාන් ලොකු හුස්මක් පිට කළේ මහේලගේ කරදරේ වසාගත නොහැකිවය. ඇත්තෙන්ම ඔහු කතා කරමින් මාතෘකාව තේජාන්ටද හිරිහැරයක් වී තිබුණේය. අහන මගුල කහපන්. තේජාන් කියවේ කේන්තිය පාලනය කරගනිමින්. මං අද රෙස්ටොරන්ට් එකට එන්නද? උඹ අද එන්න එපා. අද මට ඔලුවස්ස ගන්න ඉන්න බැරි තරමට වැඩ. හෙට වරින්. මොකක්ද තේජාන්? මට අද එන්න ඕනේ අකෝ. අනිත් එක මම එන උඹත් එක්ක chat කර ඉන්න නෙමෙයි. අර ඒන්ජල්ගේ සුදු මුණ ටිකක් බලලා මගේ හිත ටිකක් සනස ගන්න. උඹ එකට බාල්දිය නොදා හිටපන්. එච්චරයි. මහේල් වේගයෙන් කියා දැම්මේය. ඉන්පසුව තේජාන්ගෙන් පිළිතුරක් ලැබීමටත් පෙර ඇමතුම විසන්ධි කළේය. තේජාන් මහේලට හිතින් බැනවදිමින් දුරකථනයේ කනමතින් ඈත් කර ඒ දෙස මොහොතක් බලා හිඳ හිස දෙපසට සැලුවේය. දුරකථනය සාක්කුවට ඔබා ගත්තේය. සෝපානයේ දොර විවෘතව බැවින් තේජාන එළියට පැමිණ සුසුමක් හෙළුවේ මීට මිනිත්තු කිහිපයකට පෙර දුටුව අමාවිගේ සුන්දර මුහුණ සිහි කරගෙනය. දැනුන්නේ නුරුස්නා හැඟීමක්ය. හේතුවක් නැති කෝපයක්ය. ඒ සාධාරණ නොවන බව දැනදැනත් තේජාන්ගේ හිතේ හැදුනේ අමාවි ගැන අපැහැදිලි හැඟීමක්ය. මායම්කාරී හොඳට හිටපු එකව දවස් දෙකකින් පිස්සෙක් කරලා. හිත පුරා නැගුණු සියුම් කෝපයෙන් තේජාන් විමුණු වේය. ලැප්ටොප් පරිගණකයට මුහුණ ඔබාගෙන සිටි තේජාන් විජේගොඩ හිස එසවුවේ ඔහුගේ කාර්යාල කුටියේ දොර විවෘත වූ හඬටය. අවසර නොගෙනම කුටියට ඇතුල් වී සිටි තම මිතුරා වූ මහේලය. තේජාන්ගේ මුහුණේ සිනා බිඳක්වත් ඇවරී තිබුණේ නැත. ඔහු මහේල දෙස සීතල බැල්මකින් බලා සිටියදී මහේල පුටුවක් ඇද වාඩි වූයේය. තේජාන් ලැප්ටොප් පරිගණකය වසා දමා කැරකෙන අසුන ඉදිරියට හසුරුවා ගත්තේය. දැන් ඔහුට මහේලගේ මුහුණ හොඳින් පෙනෙන්නේය. ඒ මුහුණේ හිනාව පිරී තිබුණේය. බලාපොරොත්තු දැසක් ඇදී තිබුණේය. ඒ කුමක් නිසාදයි තේජාන් විජේගොඩ හොඳින් හඳුනාගෙන සිටියේය. මට කියපන් මහේල මොකක්ද උඹට එකපාරටම හැදලා තියෙන පිස්සුව? දැන් මට මේක පුදුම කරදරයක් වෙලා තියෙන්නේ. මට හැදලා තියෙන පිස්සුව නිසා උඹයි කරදර වෙන්නේ කියපන්. මේක හැදෙන්න ඕන පිස්සුවක් නේ මචං. උඹටත් කාලයකට කලින් මේ පිස්සුව හැදුනේ.
එතකොට මම ඔබ කරනා වගේ එකට වදේ ගැහුවද? නෑනේ. හෙල්ප් කරානේ. මේ වගේ මේකටත් හෙල්ප් කරපන්. එච්චරයි. මහේල පැවසුවේ සැහැල්ලුවෙනි. තේජාන් ඊට සීතල බැල්මක් කෙළුවේ. තමා දසන් එකිනෙකට තද කරගෙනය. මං කැමති නෑ මං වටුන වලට උඹත් වටනවට. අනිත් එක ආදරය කියන්නේ නිකන් හිස් වචනයක් විතරයි. ඇත්තටම එහෙම දෙයක් මේ ලෝකේ නෑ මහේල. ඒක මායාවක්. මිනිසුන්ව මුලා කරන මිනිසුන්ගේ හැඟීම් අම්මෝමේ මරලා දාන මන් දන්නේ එච්චරයි. ඒ උඹ දකින්න විදිය තේජාන්. ඇත්තටම කිව්වොත් සහේලගෙන් පස්සේ ඔබ හැම කෙල්ලෙක් ගැනම හිතන්නේ එහෙම. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. උඹට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් දැනුණ දවසට තේරෙයි. මේ ලෝකේ ඇත්තටම ආදරය කරන කෙල්ලොත් ඉන්නවා කියලා. සහේලිලා වගේ වංක කෙල්ලෝ අස්සෙත්. ඒක නිසා සහේලි දිහා බලපු පාට කණ්ණාඩි ගලවලා පැත්තකට විසි කරපන්. එතකොට උඹට ඇදට පේන හැම කෙල්ලෙක් ගැනම හරියට පෙනෙයි. උඹ ආවේ උපදෙස් ටික මට දීලා යන්නද? මන් දන්නවා මගේ උපදෙස් උඹ කණෙන් එහාටවත් ගන්නෙ නැහැ කියලා. උඹ ඉතින් මහා මුරණ්ඩු එකානේ. අර උඹලගේ අම්මා කියනවා වගේ. මම උඹට දැනුවත් වෙන්න කිව්වේ. උපදෙසක් දුන්න නෙමෙයි. දැන් නැති. නවත්තපන්. ඔය දැනුවත් කිරීම මට වැඩක් නැහැ. මොකද මට ඔය ගැන කතා කරද්දිත් මල පනිනවා. කියපන් මොනවද උඹ බොන්නේ? තේජාන් විමසුවේ කාර්යාල මේසේ උඩ තිබුණු දුරකථනයේ රිසීවරේ අතට අරගනිමිනි. කෝපි එකක් හොඳයි. තේජාන් රිසීවරේ සවනතට තෙරපාගෙන මහේල වෙනුවෙන් කෝපි රැගෙන යන ලෙස දැනුම් දුන්නේය. මහේලගේ බැල්ම තවදුරටත් තේජාන්ගේ මුහුණ මත නැවතී තිබියදී රිසීවරේ තැබූ තේජාන් ඇස්වලින් මහේලගේ බැල්මට හේතුව විමසුවේය. සහේලි ලංකාවට ඇවිත් මහේල පැවසුවේය. තේජාන්ගේ බැල්මේ වෙනසක් සිදු වෙයි. මහේල සිතුවද එකදු වෙනස්කමක්වත් ඒ ඇස්වල සිදු වූයේ නැත. දන්නවා. ඒ කොහොමද උඹ දන්නේ? උඹ තාමත් එක ගැන හොයනවද තේජාන්? තේජාන් රිකීජු බැල්මකින් මහේල දෙස බැලුවේය. කේන්ති පිරුණු බැල්මක් එහි තිබුණේය. අවුරුදු 3කට කලින් හිතන එක නතර කරලා දාපු කෙනා ගැන හොයන පුරුද්දක් නෑ මට. සතුටුයි උඹ එහෙම කියද්දි. හැබැයි ඊටත් වඩා මම සතුටු වෙන උඹ එතනින් එහාට තඩියක් තියනවනම්. මට වැඩ තියෙනවා මහේල. ඒක නිසා ඔය කතාව නවත්තපන්. මට ඔය කතාව කන්ටිනියු කරන්න ඇත්තටම අවශ්‍ය නැහැ. තේජාන් දැඩි හඬකින් පවසා තම අසුනින් නැගී සිටියේය. මහේල හිඳගෙනම ඔහු දෙස බලා සිටියේය. හරි මම නවත්තන්නම්. ඒක නෙමෙයි තේජාන්. next Sunday විදුරයාගේ හෝම් කමින් එක කියලා මතකනේ. ඔන්න එදාට මුකුත් වැඩ දාගන්න එපා. කට්ටියම එදාට සෙට් වෙනවා කාලයකට පස්සේ. බලමු මහේල. මට ෂුවර් එකක් නැහැ. ගත් කරට මම ෂුවර් එකක් නැහැ කියන්නේ සහේලි එන නිසාද? තේජාන් යාලිත් මහේල වෙතට හෙළුවේ රළු බැල්මකි. ඒ බැල්ම හෝ නිහඬ කරවන්නට තරම සමත් වූවේය. එතනින් එහාට මිතුරන් දෙදෙන අතර කතා බහක් ඇතු නොවුණු තරමිය. තේජාන් කාර්යාල කොටියේ උස් වීදුරු පෙළ දෙසට සෙමින් ඇවිදවිත් නතර වූවේය. එක් අතක් තිබුණේ ඔහුගේ කලිසම් සාක්කුවක් ඔබාගෙනය. අනෙක් අත උරහිසට සමාන්තර වීදුරු ජනේලය මත තබාගෙනය. තේජාන්ගේ ඇස් නතර වී තිබුණේ ඈතින් පෙනෙන ගොඩනැගිලි සංකීර්ණ වෙතය. ඔහුගේ සිතුවිලි කොහේ නතර වී තිබෙනවාදැයි නොදත් මහේල හිස් බැල්මකින් තේජාන් දෙස බලා සිටියේය. පුටුවෙන් නැගිටගත් මහේල තේජාන් දෙසට ඇවිදගෙන ආවේය. උඹ හිතනවා වගේ කිසිම දෙයකින් පැනලා යන මිනිහෙක් නෙමෙයි මම. සහේලි කියන්නේ මගේ අතීතේ විතරයි. ඒ අතීතේ මම නතර කළා ඉවරයි මහේල. එයව මං වර්තමානයටත් අනාගතයටත් එකේනේ නෑ. උඹ හිතනවා නම් සහේලි නිසා සමහර තීරණ මං වෙනස් කරනවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මහේල. සම්පූර්ණයෙන්ම වැරදි. එසේ පවසින් තේජාන් හිස හරවා බැලුවේ මහේල දෙසය. මං දන්න උඹ ගැන. ඒ toy තරමට සමහර දේවල් වලදී ගල් හිතක් වෙන්නන්න එපා. ඒකයි මං නිතරම කියන්නේ. හරි. දැන් ওই කතාව ඉවර කරමු. ඒක නෙමෙයි. මගේ පුංචි සුරංගනාවේ දැන් කොහෙද දන්නේ නැහැ නේද ඉන්නේ. මං එද්දි බලාගෙන ආවේ. ඒත් දකින්න හම්බ වුණේ නැහැ. මහේල යලි අමාවිව මතක් කළේය. තේජාන්ගේ මනසින් සම්පූර්ණයෙන්ම ඇය අමතකව ගොස් තිබුණේය. නමුත් මහේලගේ වදන් තුළින් ඇගේ සුන්දර රුව තේජාන්ගේ මනසේ සැනින් ඇඳී නැති වී ගියේය. අමාවි, ඔයාට විහස්නමිස් ඔෆිස් එකට එන්න කිව්වා. වීණා පැමිණ යුවතියට පැවසුවේ ඇය මද විවේකයක් ලද මොහොතේය. ඇය පුටුවේ වාඩි වූවා පමණය. වීණා කියූ පණවිඩෙන් හිතට පැමිණි කියාගත නොහැකි නොසන්සුන් හැඟීමකි. ඒ තත්පරය තුළ බොහෝ දේ ඇගේ සිතට නැගුණාය.
සිතුනේම තමා අතින් කුමක් හෝ වැරද්දක් සිදු වූවේද යන්නය. දැනුවත්ව සිදු වූ එකම වරද නම් තේජාන් ලබා දුන් ලෙඩ නිවාඩුවෙන් ගමේ යෑම පමණක්ය. එයද වරදක් කොට දැකිය නොහැක. ඒත් එදා තේජාන් කියූ වදන ඔස්සේ නම් ඒ වරදක් ලෙස ඔහු සිතා ඇති හැඩය. නොයෙක් ආකාරයේ හිතලු යුවතියගේ හිස යකාගේ කම්මල මෙන් අවුල් කරති. ඇය හිඳගෙන සිටි පුටුවෙන් නැගිට්ටාය. යුවතියගේ මුහුණේ හැඟීම් කියවා ගත හැකි වූ වීණා ඇගේ උරහිස මතින් අතක් තැබුවාය. ඔච්චර බරපතල විදියට හිතන්න දෙයක් නෑ අමා. ගිහින් බලන්න මොකටද මිස් එන්න කියන්නේ කියලා. මිස් කතා කරපු විදියට නම් උඹට බය වෙන්න දෙයක් නෑ කියලායි මට හිතෙන්නේ. එදා තේජාන් සර් කෑ ගැහුවට පස්සේ කවුරු හරි උඹට කතා කරනවා කිව්වොත් උඹ බයෙන් ගැහෙනවා. ඔච්චර බයද තේජාන් සර්ට? අමාවි වීණා දෙස බලා කෙටි සිනහවක් පෑවාය. ඇය කියන්නේ ඇත්තය. තේජාන් දකින හැම මොහොතකම හිතට ඇතිවෙන්නේ නොසන්සුන් හැඟීමකි. එය හොට දක්වන බිය නිසා වූවක් විය හැක. එදා පෙරහැරේදීද හෝ දැකීමෙන් සිදුවේ දෙයය. මට ඔයාට කියන්න බැරි වුණා වේනා. මට තේජාන් සර්ව නුවරදී හම්බ වුණා. මම අසනීප වුණ වෙලේ ලෙඩ හොඳ කරගෙන එන්න කියලා. සර් නිවාඩු දුන්නට මං එදාම ගෙදර ගියා අම්මව බලලා එන්න. මල්ලිත් ආස නිසා අපි පහවදා නුවර පෙරහැර බලන්න ගියා. එතනදී හම්බෙන් සර්ව මට හම්බුණා. ඒකත් අපේ මල්ලි සෙනගස්ස තෙරපිලකින් කම්බි වැටකට හිර වෙලා ඉද්දි. සර් තමයි මල්ලිව බේරලා තියෙන්නේ. මං ඒ වෙලාවේ සර් හම්බ වෙයි කියලා හිතුවේවත් නෑ. ඒත් එහෙම වුණා. නිකමටවත් උඹ කිව්වේ නෑ ගෙදර ගියා කියලා. හරි. ඊට පස්සේ මොකද උනේ කියපන්. සර් උඹව අඳුරගත්තද? යුවතිය වීණා දෙස බලාගෙන හිස වැනුවාය. මුකුත් කිව්වේ නැද්ද? වීණා ඇසුවේ උනන්දුවෙනි. කිව්වා. ලෙඩවලට නිවාඩු දුන්න මිනිසුන් පෙරහැරකදී දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ කිව්වා. ඒකත් කිව්වේ මහා අමුතු විදියට මට නෝන්ඩියට වගේ. යුවතිය පැවසුවේ එදින තේජාන්ගේ සෝපාසාත්මක බැල්ම සිහි කරගන්න. ඒකනේ මම බැලුවේ නොකියවනම් තමයි පොදුමේ. ඇත්තටම උඹලගේ මල්ලිට වෙන බේරගන්න කෙනෙක් හිටියම නැහැ වගේනේ. තේජාන් සර් මෙතන ඉඳලා තියෙන්නේ. මට හිතෙන්නේ කියලා උඹේ වෙලාව හොඳ නැහැ වගේ. යන යන තැනක තේජාන් සර්ගේ හේවණල්ලක් හරි උඹට පටලෙනවා. වීණා සරදමින් පැවසුවාය. ඈ පැවසූ දේ ගණනකට නොගත් යුවතිය යලිත් කල්පනාවකට වැටුණාය. දැන් කල්පනා කරන එක පැත්තකින් තියලා විහස් නම් ඉස්ස ගිහින් බලලා වරෙන්. මාත් යනවා කවුන්ටර් එක පැත්තට. එතනද සඳුනි විතරයි ඉන්නේ. එසේ පවසමින් වීණා යුවතිය අසලින් ඉවතට ඇදී ගියාය. විහස්නාව හමුවීමට සිතමින් අමාවි පියවර තැබුවේ සෝපානයේ දෙසට යන්නටය. සෝපානයෙන් ඇය හතරවන මහලට පිවිසුණාය. දිග කොරිඩෝව දෙකේ වෙන් කරන ලද කාර්යාල කොටි කිහිපයක්ම තිබුණේය. කොරිඩෝව අවසාන වන තැන තිබුණු කාර්යාල කොටි තුනෙන් එකක් විහස්නාගේය. එහා පස තිබුණු විශාල කාර්යාල කොටිය තේජාන් විජේගොඩගේය. ඇය දෙසට ගමන් කරමින් සිටියේ හිස බිමට බර කරගෙනය. එසැනින්ම තේජාන්ගේ කාර්යාල කොටියේ දොර විවෘත විය. තේජාන් මුලින්ම කොටින් එළියට පැමිණෙති. ඔහුට පිටුපසින් එළියට පැමිණි මහේලය. මහේලට පෙර තේජාන්ගේ ඇස් යුවතියව හඳුනාගත්තේය.